හායි අදත් මම ඔයගොල්ලන්ට රසවත් ආහාර කරිනට බෙදා ගන්න. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඉස්ස කරියක් හදන හැටි. ඔයගොල්ලන්ට ඉස්ස හදන හැටි. හැබැයි මම හදන විදිහට ඔයගොල්ලන්ට ඉස්ස හදන්න කොහොමද කියලා දෙන්න. මම ගත්තා ඉස්ස ග්‍රෑම් 250ක්. මේ ලුණු කරපිංචා රම්පේ එතකොට මෙතන ඉඟුරු තියනවා තලාලා ගත්ත සුදු ලුණු තියෙනවා අවු මිරිස් තියෙනවා සේර කෑල්ලක් තියෙනවා තක්කලි තියෙනවා මේ මුරුංගා කොළ දැන් මම ඉස්සවල තියෙන උෂ්ණ ගතිය යනවා කියලා කියනවනේ ඒක නිසා මුරුංගා කොළ ටිකකුත් මම ගත්තා අපි එහෙනම් දැන් හදමු නේද ගින්දර අඩුවෙන් තියාගන්න. හරි. අපි දැන් මේකට තෙල් චූට්ටක් විතර දානවා. ගොඩක් නෙමෙයි. තෙල් චුට්ටක්. හරි. ඊට පස්සේ මේකට රත් වෙන්න ඕනේ. පොඩක් රත් වෙන්න ඕනේ මේ තෙල් එක රත් වෙනකන් ඉන්න පොඩ්ඩක්. මම ඔයගොල්ලන්ට කියන්න කැමතියි මේ ඕගොල්ලන් මට ගොඩාක් කමෙන්ට්ස් දාලා තිබුණා. ඒ වගේම මට ඉන්බොක්ස් එකට වෙනම ඕගොල්ලන් පර්සනලි එවලා තිබුණා මේ මගේ පැස්ටා සලාඩ් එක ඕගොල්ලන් හැදුවා කියලා. මේ ගොඩක් අය හදලා තිබුණා. ගොඩක් අය රසයි කියලා තිබුණා. මට ඒ ගැන හරිම සතුටුයි. මොකද මම මේ කුකින් channel එක පටන් අරන් ගොඩාක් කාලයක් නෑනේ. දැන් සති දෙකක් විතර වෙනවා. හැබැයි ඒ සති දෙකට මට ගොඩාක් යාළුවෝ ඉන්නවා දැන්. මට ගොඩාක් අය මෙසේජ් කරනවා. මේ මට කියනවා මේ තව පැස්ටා රෙසිපි ඕනේ කියලා. මම ඔයගලන්ට පැස්ටා රෙසිපි මේ ගොඩාරියක් මාගාව තියෙනවා. මම ඔයගලන්ට ඒවා දෙනවා. ඉතින් ඔයගලන්ට thank you මේ ආදරයට මේ කමෙන්ට්ස් වලට හැම දෙයකටම මම ඔන්න දැන් මම මේකට තෙල් ටික රත් වෙලා හින්දා අබ ටික දානවා. අබ ටික දැන් හොඳට පුපුරන්න ඕනේ තෙලේ. අබ ටික හොඳට තෙලේ පුපුරන්න ඕනේ. Facebook එකේ ගොඩාක් අය මට මාව ෆලෝ කරලා තිබුණා. ඉතින් මට හරිම සතුටුයි. අබ ටික පුපුරගෙන එනකොට මම මේකට කරපිංචා රම්පේ සුදු ලුණු ඉඟුරු අවු මිරිස් සේර ලුණු ඒ ටික ඔක්කොම මේකට දානවා හොඳට චුට්ටක් මේකත් රන්වන් පාට වෙනකම් මේ බෙදෙන්න. ඒ අතරතුර මම ගින්දර අඩු කරලා තියෙන්නේ. ඒ අතරතුර මම මේකට දානවා කුරුඳු ස්වල්පයක් කුරුඳු කෑලි කිහිපයක් දානවා. ඒ වගේම මම මේකට දානවා මිරිස් කුඩු හැඳි දෙකක්. මොකද මේක මම ටිකක් සැරට නෙමෙයි හදන්නේ අද. මිරිස් කුඩු හැඳි දෙකක් දානවා. ඒ වගේම මම මේකට खराब නැති එන්සාල් ටිකකුත් දානවා. ලුහා චුට්ටකුත් දානවා. මේකට මම කහකුඩු තේ හැන්දක් විතරක් දානවා. කහකුඩු තේ හැන්දකුත්. තව මම මේකට එකතු කරගන්නවා අමු පහේ කුඩු තේ හැඳි භාගයක. අමු පහේ කුඩු තේ හැඳි භාගයක. හරි.
දැන් උමනා කරන ඔක්කොම ටික මම දාලා ඉවරයි. දැන් මම මේක හොඳට හරි මෙහෙම රත් වෙනකොට මම මේකට දාගන්නවා ඉස්සෝ ටික. හරි. ඒකත් දැන් දැම්මා. දැන් මේකට මම තක්කාලි ටිකක් දාගන්නවා. දැන් මම ඊළඟට මේකට වතුර චූට්ටකුත් දාගන්නවා. ගොඩාක් නෙමෙයි වතුර ගොඩාක් දාන්නේ නැහැ. එතකොට අර ඉස්සගේ තියෙන ලස්සන නැති වෙලා යනවා. ඉස්සු ඉක්මනටම තැම්බෙනවනේ. හරි. ඊට පස්සේ අපි මේක හොඳට මෙහෙම ටිකක් කලවම් කරලා ගින්දර අඩුවෙන් අපි මේක ටික වෙලාවක් ලිපේ තියාගමු.